හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඩිලාක සංජය YouTube channel එකට. මොකද්ද මේ බිස්නස් එක? මේ බිස්නස් එක තමයි sweet corn selling business එක. ඉතින් අපි කොහොමද ලංකාවේ sweet corn විකුණලා ලක්ෂ ගාණක ආදායමක් ලබා ගන්න. ඉතින් ඒක ගැන අද අපි පොඩ්ඩක් කතා කරමු. පාරවල් වල අපි යද්දි අපි දැකලා තියෙනවා බඩ ඉරඟු බිස්නස්. එහෙම නැත්නම් බඩ ඉරඟු තම්බල විකුණනවා. ඉතින් මේ බඩ ඉරඟු ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ ලුණු දාලා ලුණු රහස් තමයි ලැබෙන්නේ. හැබැයි මේ ස්වීට් කෝන් කියලා තව જાතියක් තියෙනවා. මේ ස්වීට් කෝන් කියන එක අපිට අනුරාධපුර වගේ පැත්තකින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ තියෙන සුපර් මාකට්ස් වලත් මෙන්න මේ ස්වීට් කෝන් අපිට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ස්වීට් කෝන් එකත් අර බඩ ඉරඟු වගේම තම්බල තමයි අපිට ගන්න තියෙන්නේ. හැබැයි මේ ස්වීට් කෝන් එක ටිකක් පැණි රසයි. ඉතින් මේ ස්වීට් කෝන් බිස්නස් එකට අපිට ඇත්තටම උවමනා වෙන්නේ රුපියල් 50000ක් වගේ ඊටාම අඩු මුදලක් තමයි මුලින් ඉන්වෙස්ට් කරන්න ඕනි. ඒ වගේම තමයි අපිට මේකෙන් ලක්ෂ 4.5ක වගේ ආදායමකට ගන්න පුළුවන්. ලාභය නෙමෙයි සම්පූර්ණ ආදායම අපිට ලක්ෂ 4.5කට වගේ යන්න පුළුවන්. ඒ යන්නේ කොහොමද කියන එක මම ඉස්සරහදී පෙන්වන්නම්. මාකට් ඇනලිසිස් එක. මේ මාකට් ඇනලිසිස් කියන්නේ මොකද්ද? මේ මාකට් ඇනලිසිස් කියන්නේ මේ මාකට් එකේ ඉන්න අපේ ටාගට් ඔඩියන්ස් එක. එහෙම නැත්නම් අපි දැන් විකුණන්නේ ස්වීට් කෝන්. මේ ස්වීට් කෝන් අපි කාටද විකුණන්නේ? ඉතින් මේ ස්වීට් කෝන් අපිට විකුණන්න පුළුවන් සාමාන්‍ය වැඩ කරන මිනිස්සුන්ට. දැන් උදාහරණයක් විදිහට අපි වෙන රටවල් වල ගත්තොත් එහෙම ඒ රටවල් වල උදේ ආහාරයට ගන්න ගොඩක් වෙලාවට මේ ස්වීට් කෝන්. ඒ වගේම හවස අතිරේක ආහාරයක් විදිහට මේ ස්වීට් කෝන් පාවිච්චි කරනවා. ඉතින් මේ ස්වීට් කෝන් කියන එක ගොඩක් ගුණදායක කෑමක්. ඒක නිසා ගොඩක් අර සෞඛ්‍ය ගැන හිතන කට්ටිය අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ ස්වීට් කෝන් මම කියන ඉස්සෙල්ලා වගේම බ්‍රේක්ෆාස්ට් එකක්. එහෙම නැත්නම් උදෑසන ආහාරයක් කියලා. එතකොට මේ ස්වීට් කෝන් ඔෆිස් යන අය වෙන්න පුළුවන්. ඒ වගේම පාසල් ශිෂ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා වෙන්න පුළුවන්. මේ ඕනෙම කෙනෙක්ට අපිට දෙන්න පුළුවන්. එතකොට අපේ ටාගට් ඔඩියන්ස් එක ඉන්නේ අවුරුදු 10ත් අවුරුදු 50ත් අතර මෙන්න මේ මං කියව වෘත්තිකයන්. ඒ වගේම ශිෂ්‍යයන්. ඉතින් ඔයාලට දැන් මෙතනින් බලා ගන්න පුළුවන් මේ කස්ටමර් පර්සන් එක. කස්ටමර් පර්සන් එකක් කියන්නේ සාමාන්‍ය අපි මාකට් රිසර්ච් එකක් කරද්දී අපි කස්ටමර්ස්ලා රිසර්ච් එකක් කරනවා. එතකොට කස්ටමර්ස්ලා රිසර්ච් එකක් කරලා ඒ රිසර්ච් එකට අනුව අපි යාළගේ විස්තර එකතු කරගන්නවා. ඉතින් මේ ව්‍යාපාරය අපි කාටද දෙන්නේ මොන වගේ අයටද දෙන්නේ ඒ විස්තර හදාගත්ත එක ටෙම්ප්ලේට් එකක් තමයි මේ තියෙන්නේ කස්ටමර් පර්සන් එක. ඉතින් මේ වගේ කස්ටමර් පර්සන්ස් අපිට 5 10 කොනස් හදන්න පුළුවන් මේ තියෙන එකක් සාම්පල් එකක් විදිහට දීලා. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාරයක් ආරම්භ කරද්දී අපිට කම්පිටිටර්ස්ලා ඉන්නවා. එහෙම නැත්නම් මේ ව්‍යාපාරය තව කෙනෙක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ කම්පිටිටර්ස්ලා කවුද? දැන් ස්වීට් කෝන් බිස්නස් එකක් අපි කරන්නේ. ලංකාවේ ඇත්තටම මේ ස්වීට් කෝන් බිස්නස් කරන කිහිප දෙනෙක් ඉන්නවා. ගොඩක් පිරිසක් නැහැ. හැබැයි කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ඉන්නේ ගොඩක් නගර ආසන්න පැතිවල. අපි උදාහරණයක් ගත්තොත් කොළඹ තදාසන්න පැතිවල තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ කියන ස්වීට් කෝන් විකුණන අය ඉන්නේ. හැබැයි ලංකාවේ අනෙක් පැතිවල අපි ගත්තොත් රත්නපුර වෙන්න පුළුවන්, ඇඹිලිපිටිය වෙන්න පුළුවන්, නුවර වෙන්න පුළුවන්. මම දැන් නුවරත් මේ විදිහට තියෙනවා. අපි තවත් වෙනත් නගර කියලා ගොඩක් නගරවල වල මේ ස්වීට් කෝන් කියන එක විකුණන අය නැති වෙන්න පුළුවන්. ඉතින් අපිට ලොකු කම්පිටිෂන් එකක් මේ විද්දි මේ ව්‍යාපාරයකට නැහැ. හැබැයි අපිට පුළුවන් ඕනම නගරයක අපිට මේ ව්‍යාපාරය පටන් අරන් වෙනත් නගරවලටත් මේක එක්ස්පෑන්ඩ් කරන්න. ඉතින් එක්ස්පෑන්ඩ් කරන හැටි මම කියා දෙන්නම් ඔයාලට කොහොමද කරන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න අපිට ඉතාම කුඩා මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් කුඩා මුදලකින් කොහොමද මේ ව්‍යාපාරය පටන් ගන්නෙ? ඉතින් ඔයාලා දැකලා ඇති මේ පාරවල් වල තියෙනවා රටකජු විකුණන ඒවා. එහෙම නැත්නම් වඩ විකුණන කරත්ත. මෙන්න මේ වගේ කරත්තයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ටිකක් ප්‍රොෆෙෂනල් විදිහට යන්න ඕන නම් අපිට අර ලී වලින් ගහලා තියෙන හට් එකක් වගේ හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒවට කියන ස්ට්‍රීට් කාර්ඩ්ස් කියලා. ඉතින් අපිට මෙන්න මේ ස්ට්‍රීට් කාර්ඩ්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ෂොප් එකක්ම කුලියට අරන් වැඩේ කරන්න. හැබැයි ෂොප් එකක් කුලියට අරන් කරනවා කියන්නේ අපිට ටිකක් වියදම වැඩි. ඉතින් අර වගේ කරත්තයක් වගේ දෙයක් පාවිච්චි කරොත් අපිට ඇත්තටම අඩු වියදමකින් මේ ව්‍යාපාරය පටන් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය වෙනවා ස්වීට් කෝන්ස්. ඒ වගේම අපිට ගෑස් එකක් අවශ්‍ය වෙනවා. මොකද ගෑස් උඳුනක් අවශ්‍ය නම් ස්වීට් කෝන් තම්බ ගන්න. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා ප්ලාස්ටික් කප්ස්. ඔයාලා දන්නවා පොඩි ප්ලාස්ටික් කප් තියෙනවා රුපියල් 3යි රුපියල් 5කට වගේ ගන්න පුළුවන් හැන්දත් එක්කම තියෙන ඒවා. ඉතින් මේ වගේ ප්ලාස්ටික් කප්ස් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය වෙනවා එක එක ෆ්ලේවර්ස්. ඒ ෆ්ලේවර්ස් ගැන මම කතා කරන්න ඉස්සරහට. එහෙම නැත්නම් එක එක රසකාරක. මේ රසකාරක භාවිතා කරලා අපිට එක එක જાති රසත් එක්ක එක එක ප්‍රොඩක්ට් රේන්ජ් එකකට යන්න පුළුවන්. ඉතින් කොහොමද අපි මේ වැඩේ කරන්නේ? ඉතින් ඔන්න අපි කරත්තයක් ගත්තා. ඊට පස්සේ ඒ කරත්තෙට මේ වගේ පෝටබල් ගෑස් ස්ටෝව් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පෝටබල් ගෑස් ස්ටෝව් එකක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ ස්වීට් කෝන්ස් තම්බ ගන්න. තම්බගෙන ඔයාලට තියාගන්න පුළුවන්. තියාගෙන කස්ටමර්ස්ලා එද්දි ඔයාලට පුළුවන් එයාලට අවශ්‍ය ෆ්ලේවර්ස් ඔයාලට අහන්න පුළුවන්. ඒ ෆ්ලේවර්ස් අහලා ඔයාලට ඒ ෆ්ලේවර්ස් මික්ස් කරලා ඔයාලට හදලා දෙන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසි. ස්වීට් කෝන් තම්බ ගත්තට පස්සේ බඩ ඉරඟු තම්බ ගත්තා වගේම තමයි සම්පූර්ණ ඇට තියෙන්නේ. අපිට යට ටික කප් එකකට දාන්න පුළුවන්. කප් එකකට දාලා ඒ කප් එකට අපි තමු උදාහරණයක් විදිහට බටර් සහ ලුණු මිශ්‍ර ෆ්ලේවර් එකක් ඕන කියලා. ඒතකොට බටර් පොඩ්ඩයි ලුණු පොඩ්ඩයි දැම්ම පොඩ්ඩක් කලවම් කරා හැන්දක් දාලා අපිට දෙන්න පුළුවන්. ඉතින් හරියම සරලයි මේක. ඊට පස්සේ අපි හිතුව චීස් එකක් අවශ්‍යයි කියලා චීස් ෆ්ලේවර් එක. ඒ චීස් ෆ්ලේවර් එක අපිට චීස් පොඩ්ඩක් දාලා
ඒක ෆ්ලේවර් එක හදාගත්තා. ඒක පොඩ්ඩක් සැරට ඕන නම් පොඩ්ඩක් මිරිස් කුඩු පොඩ්ඩක් දාලා, ගම් මිරිස් කුඩු පොඩ්ඩක් දාලා අපිට හදාලා ගන්න පුළුවන්. ඔයා YouTube එකේ සර්ච් කරා නම් මෙන්න මේ sweet corn flavors කියලා ඔයාට ඇතිතරම් recipes හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් sweet corn recipes කියලා සර්ච් කරා නම් ඔයාට තවත් හොයාගැනීමේ හැකියාව තියෙනවා. හොඳ recipes ගොඩක්. හරි. දැන් ඉතින් ඔයාට product එක හදන්න idea එකක් තියෙනවනේ. දැන් කොහොමද මේක market කරගන්නේ? පළවෙනි දේ තමයි අපි දැන් දානවනේ කාට් එක. එහෙම නැත්නම් අපි අර කරත්තයක් කරන් යනවනේ. ඒ කරත්තයක් තියෙන වටේ කට්ටියට අපිට මේක දීමේ හැකියාව තියෙනවා. එතකොට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ කාට් එක තියෙන තැන කට්ටියට විතර අපිට මේක දීමේ හැකියාව තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් ඔෆිස් වල ඉන්න කට්ටිය එහෙම නැත්නම් ඉස්කෝලේ ශිෂ්‍යයෝ අපිට ටාගට් කරන්න. එතකොට අපිට යාර පුළුවන් පොඩි ෆ්ලයර් එකක් හදලා දෙන්න, පොඩි ලීෆ්ලට් එකක් වගේ හදලා දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ඔයා ප්‍රොඩක්ට් එකක් හදාගෙන ගිහලා කප් ටිකක් හදාගෙන ගිහලා උදේට ඉස්කෝලයක් ළඟ වෙන්න පුළුවන්, ඔෆිස් එකක් ළඟ වෙන්න පුළුවන්, දුම්රිය ස්ථානයක් ළඟ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බස් නැවතුමක් ළඟ වෙන්න පුළුවන්. මේ වගේ ඕනම තැනක ඔයාට මේක සෙල් කරන්න පුළුවන්. ඉතින් මුලින්ම මේ වගේ පැක් 10 15ක් හදාගෙන ගිහිල්ලා කස්ටමර්ස්ලා කට්ටියක් හදාගත්තා. එතකොට පළවෙනිම දේ තමයි මාකටිංగ్ කරද්දී අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ෆ්ලයර් එකක් හදලා කට්ටියට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි word of mouth. ඒ කියන්නේ කටින් යන එක. කටින් යනවා කියන්නේ දැන් කවුරු හරි කෑවට පස්සේ මේ ස්වීට් කෝන් එක ගොඩක් රසට තියෙනවා නම් ස්වීට් කෝන් එක තව යාළුවෙට කියන. ඊයේ මම යද්දි මේ ස්වීට් කෝන් එකක් ගත්තා. ඉතින් ස්වීට් කෝන් එක උඹත් කාලා බලහම්බන් කියලා පොඩ්ඩක් යාළුවෙට කියලා තියන්න පුළුවන්. ඊගදවසුදී යාළුවත් ගන්නවා. ඒතර ඔහම යාළුවත් ගත්තට පස්සේ ඒතර ඔන්න තව එක්කෙනෙක්ට කියනවා. යාළුවම කතා කරනවා. ඉතින් අපි ඒකට කියනවා word of mouth කියලා. ඉතින් මේ word of mouth කියන මාකටිං මෙතඩ් එකෙන් ඔයාලගේ ෂොප් එක මාකට් වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ ස්වීට් කෝන් හදන හැටි වීඩියෝස් හදන්න. එහෙම නැත්නම් ඔයාලා දැකලා ඇති Turkish ice cream කියලා තියෙනවා. Turkish ice cream කියන්නේ අර අයිස් එක දෙද්දි පොඩ්ඩක් එහා මෙහා කරලා එහෙම දෙන්නේ. අන්න ඒ වගේ වීඩියෝස් හදන්න පුළුවන්. ඔයාලට ඒ වගේ එහා මෙහා කරලා දෙනව නෙවෙයි. ඒ වගේ වීඩියෝස් මොනවාම හරි ඔයාලා ක්‍රියේටිව් විදිහට හිතලා ඔයාලට වීඩියෝ එකක් හදන්න පුළුවන්. ඒක තමයි ඒ වගේ තියෙන ಗುಣ. ස්වීට් කෝන් වල තියෙන ಗುಣ. ඒ වගේම ස්වීට් කෝන් වල තියෙන prices. ඒ වගේම ස්වීට් කෝන් එකේ තියෙන flavors. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට වීඩියෝස් හදන්න පුළුවන්, සමාජ මාධ්‍ය දාලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි කවුරු හරි පොපියුලර් කෙනෙක් ආවොත් එහෙම එයාගෙන් පොඩි රිවිව් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔෆිස් වල ඉන්න අයගෙන් රිවිව් එකක් ගන්න පුළුවන්. එයාලත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ කතා කරන ඒවා වීඩියෝ කරලා ඔයාට සෝෂල් මීඩියා වල දාලා ඔයාගේ ප්‍රොඩක්ට් එක මාකට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිට මාකට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මාකටිං බජට් එකක් කියලා අපිට ලොකු ගාණක් යන්නේ නැහැ. මොකද අපිට යන්නේ අර ෆ්ලයර්ස් වලට යන වියදම විතරයි. සහ අපි හදාගත්තොත් අපේ මාකටිං විදිහට අපේ අර යන කරත්තේ අපි ලස්සනට මාකටිං අපේ ලෝගෝ එකක් ගහලා ඊට පස්සේ අපි යාලට දෙන කප් එකේ අපේ ලෝගෝ එක ගහලා දෙනවා නම් අන්නේ මාකටිං මැටීරියල් වලට යන කොස්ට් එක විතරයි අපිට යන්නේ. එහෙම නැතුව වෙන ලොකු මාකටිං වියදමක් අපිට යන්නේ නැහැ. දැන් මම ඉස්සෙල්ලා ගිහුවානේ රුපියල් 50000ක් වගේ සාමාන්‍යයෙන් යන්නේ කියලා අපිට. ඉතින් බලමු මේ 50000 යන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මුලින්ම අවශ්‍ය වෙනවා ස්වීට් කෝන්ස්. මේ කෝන්ස් ඕන වෙනවනේ. ඉතින් අපිට මේ ස්වීට් කෝන් සාමාන්‍යයෙන් කිලෝ 20ක් වගේ ගන්න පුළුවන් රුපියල් 30000ක් වගේ මුදලකට. ඊට පස්සේ අපිට පෝටබල් ගෑස් ස්ටෝව් එකක් ඕන වෙනවා. මේ පෝටබල් ගෑස් ස්ටෝව් එක අපිට ගන්න පුළුවන් ඩරාස් එකකින් වගේ සාමාන්‍ය රුපියල් 2500 3000ක් වගේ වෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන අර ප්ලාස්ටික් කප්ස්. ඉතින් මේක ප්ලාස්ටික් කප්ස් වෙනකොට ඔයාලට පුළුවන් අපිට නැවත භාවිතා කරන්න පුළුවන් කප්ස් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් කඩදාසි කප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කඩදාසි කප් එක සාමාන්‍යයෙන් රුපියල් 3ක් වගේ තමයි වෙන්නේ. ඉතින් රුපියල් 3කට වගේ ඔයාලට මේ කප් එකක් ගනිමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ගණන් ටික වල බැලුවට පස්සේ සාමාන්‍ය රුපියල් 50000ක් වගේ තමයි සම්පූර්ණම ඔයාගේ වියදම යන්නේ මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඉතින් ඊට පස්සේ අපි ප්‍රයිසිං ගැන කතා කරලා මේක අපිට ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් දෙකකට දෙන්න පුළුවන් ස්මෝල් කප් එක සහ ලාර්ජ් කප් එක විදියට. ඒතකොට ස්මෝල් කප් එකක් අපිට සාමාන්‍ය රුපියල් 300කට වගේ අපිට ප්‍රයිස් කරන්න පුළුවන්. ඒ වගේම ලාර්ජ් කප් එක රුපියල් 350කට වගේ ප්‍රයිස් කරන්න පුළුවන්. ඉතින් මීට වඩා අඩු ගාණකට දෙන්නත් පුළුවන් ඔයාලට වැඩි ගාණකට දෙන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාගේ බිස්නස් එකේ ස්ථානය ඒ වගේම ඔයා දෙන විදිය සහ ඔයා දෙන ක්වොන්ටිටි එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් ස්මෝල් කප් එකකට අපිට RAM 50ක් RAM 75 අතර වගේ දාන්න පුළුවන්. ඒ වගේම ලාර්ජ් කප් එකකට RAM 75 RAM 100ක් අතර වගේ ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රමාණයක් දාලා අපිට අපේ ව්‍යාපාරයේ ස්මෝල් වගේම ලාර්ජ් කියන කැටගරි දෙකෙන් අපිට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේකේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එක ගැන බැලුවොත් එහෙම නැත්නම් අපේ ආදායම සහ අපේ ලාභය ගැන බැලුවොත් සාමාන්‍යයෙන් අපි දවසකට කප්ස් 50ක් 70ක් අතර විකුණුනොත් අපි උදාහරණයකට 50ක් කෙනෙක් ගමු අපිට ගණන් හදාගන්න ලේසි වෙන්නේ. එතකොට මාසෙකට ඔයා දවසකට 50 ගානේ දවස් 30ක් ඒ කියන්නේ 1500ක් ඔයා කප්ස් විකුණනවා. 1500ක් කප්ස් විකුණනවා කියන්නේ සාමාන්‍ය රුපියල් 300 ගානේ විකුණුනොත් ලක්ෂ 4මාරක ඔයාට සම්පූර්ණ ආදායමක් ලැබෙනවා. ඉතින් මේ ලක්ෂ 4මාරක ආදායම ගන්න කප්ස් 1500ක් විකුණන්න ඔයාට මෙන්න මේ වගේ වියදමක් යනවා. මෙතන මොකද කිලෝ 20කින් ඔයාලට කරන්න අමාරුයි. මේකට ඊට වඩා වැඩි ප්‍රමාණයක් යනවා. ඉතින් ඒ යන ප්‍රමාණත් එක්ක මේ මුදල් ගන්න දාලා තියෙන්නේ. ඉතින් මේක නම් වෙනස් වෙන්න පුළුවන් මාකට් එකේ තියෙන ප්‍රයිස් එක. ඉතින් දැනට මේ දවස්වල යන ගණන් එක තමයි මේ මම හදලා තියෙන්නේ. ඒ වගේම අපිට වියදමක් යනවනේ. ඒ යන වියදම තමයි මෙතන මම දාලා තියෙන්නේ. සාමාන්‍ය ලක්ෂ එකමාරක වගේ වියදමක් අපිට යනවා. ලක්ෂ 4මාරක ආදායමක් ලැබෙද්දී ඒ කියන්නේ අපේ සම්පූර්ණ ලාභය
ලක්ෂ 3කට වගේ ආසන්න ප්‍රමාණයක් අපිට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ස්වීට් කෝන් බිස්නස් එක අපිට කරගෙන යෑමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට growth plan එක ගැන කතා කරොත් එimhe දැන් අපි බිස්නස් එකක් කරන් යද්දී අපි හැමෝම බලාපොරොත්තු වෙනවා මේක ටිකක් ස්කේල් කරන්න. එහෙම නැත්නම් ගොඩක් branches දාන්න, ඒ වගේම ලංකාව වටේම outlets දාන්න, මේ වගේ දේවල් අපිට idea එකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් growth plan එකක් විදිහට මේ වගේ දේවල් කරන්න. එතකොට අපිට strategy එකක් විදිහට franchise කියන method එක පාවිච්චි කර හැකි, වෙන කාට හරි දීලා කරන්න පුළුවන්. එයාලට අපේ නම දෙනවා. ඊට පස්සේ යාර කියනවා එයාගේ shop එකක දාන්න franchise කරනවා වගේ. එහෙම නැත්නම් අපිට පුළුවන් employees ලව හැම district එකකින්ම අරගෙන අපිට පුළුවන් එයාලට මේ වගේ කරත්තයක් කරන් දීලා අපි coins ඔක්කොම supply කරලා අපිට පුළුවන් එයාලට කියන්නේ ව්‍යාපාරය කරගෙන යන්න. ඒකෙන් අපිට එයාලට salary එකක් දෙන්නත් පුළුවන්, නැත්නම් share එකක් දෙන්නත් පුළුවන්. ඒ නගර share එක දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි පටන් ගන්නේ රත්නපුර නම් අපිට කෑගල්ලේ දාන්න ඕන නම් branch එක අපිට කෑගල්ලෙන් කෙනෙක් හොයාගන්න පුළුවන් salary එකකට. එහෙම නැත්නම් අපේ ආදායමෙන් 10%ක් හරි 20%ක් හරි ලාභයක් ලබා දෙනවා කියලා. ඉතින් මේ විදිහට අපිට තව කට්ටියව එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ව්‍යාපාර කරගෙන යද්දී අපිට risk එකක් වගේම challenges උත් තියෙනවා. ඉතින් challenge එක තමයි අපේ වගේම තව කවුරු හරි ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒක අපිට challenge එකක්. ඒ වගේම මේක risk එකක් තියෙනවා. මොකද මේ sweet corn කියන එක හැම කාලෙම හැමදාම නැහැ. සමහර කාලවල වලට අඩුයි. ඒතකොට ඒ කාලවලට අඩු කාලවල වලට පොඩ්ඩක් ගාණක් වැඩි වෙනවා. ඒතර අපිට ස්ටොක් තියාගන්න පුළුවන් වෙනකම තියෙන්න ඕනේ. ඒ වගේම ඒ sweet corn continuously ගොවියන්ගෙන් ලබා ගැනීම හැකියාව තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් පොඩ්ඩක් additional tips ටිකක් ඔයාලට මම දෙන්නම්. අපිට මේ sweet corn ව්‍යාපාරය අපිට එක එක flavors පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉතින් මේ sweet corn නිකන් විකුණනවට වඩා අපිට පුළුවන් මොන හරි flavor එකක් add කරලා එහෙම නැත්නම් value addition එකක් විදියට තව එක එක flavors ඒ වගේම තව මොන හරි වතුර බෝතලයක් එක්ක වගේ ඔය වගේ දේවල් අපිට කරන්න පුළුවන්. එතකොට එක එක flavors add කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට cheese එහෙම නැත්නම් අපිට සැරට කාට හරි ඕන සැර විදිහට එහෙම නැත්නම් ලුණු රහට ඕන ලුණු රහට නැත්නම් පෙන් රසට ඕන පෙන් රසට ඒ වගේ අපිට recipes මම ඉස්සෙල්ලා කිව්වා වගේ YouTube එකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. මේ වගේ recipes ගොඩකට අපිට යන්න පුළුවන්. ඉතින් අපිට මේ sweet corn නිකන් විකුණනවට වඩා අපිට පුළුවන් මේකට value addition එකක් දාන්න. value addition එකක් කරනවා කියන්නේ අපිට පුළුවන් මේ sweet corn එක වතුර බෝතලයක් දෙන්න. එහෙම නැත්නම් මේ sweet corn එක එක රස විදිහට අපිට හදන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ YouTube බලුවා නම් ඔයාලට එක එක recipes හොයාගන්න පුළුවන්. ඉතින් මේ recipes වලට පුළුවන් මේ ව්‍යාපාරයේ අලුත්ම විදිහකට පටන් ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කිලෝ 20 30 වගේ sweet corns ගන්නවා නම් ඔයාලට පුළුවන් ග්‍රෑම් 500 ග්‍රෑම් 250 කිලෝ එක මේ වගේ පැකට් හදන්න. ඉතින් මේ වගේ පැකට් හදලා ඔයාලට රීසෙල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේවා ඔයාලට shops වලට දාන්න පුළුවන්. ඒතකොට ඒක අමතර ආදායමක් විදිහට ඔයාලා ගත්ත හැකි. උදාහරණයක් විදිහට කිලෝ 20 සාමාන්‍ය රුපියල් 3000ට ඔයා ගන්නවා නම් සාමාන්‍ය කිලෝ 20 වලට ග්‍රෑම් 500 පැකට් හදන්න පුළුවන්. මේ වගේ ග්‍රෑම් 500 පැකට් හදලා ඔයාට පුළුවන් පැකට් 40ක් විකුණන්න. ඉතින් පැකට් එක රුපියල් 1000ට විකුණනොත් රුපියල් 40000ක ආදායමක් ඔයාට දෙනවා. ඒතකොට රුපියල් 10000ක ඔයාට ලාභයක් ලැබිලා තියෙනවා. ඉතින් ඔයාට මේ විදිහට buy and selling part එක කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අර වගේ product එක හදලා ඒ product එකට ඔයාට රසකාරක වගේ දේවල් ඇඩ් කරලා ඔයාට කරන්න පුළුවන් value addition business එකක්. ඉතින් මේ විදිහට ව්‍යාපාරය කරන් යන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට sweet corn business එක ලංකාවේ පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මේ අදහස ගැන? මොන හරි දිනනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොන හරි ප්‍රශ්න දිනනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ ව්‍යාපාර අදහස් ගොඩක් දෙනවා. ඉතින් මේ ව්‍යාපාර අදහස් සමහරවිට ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට වගේ යාළුවට ගැලපෙන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.